දැන් මේ විමර්ශනයට සම්බන්ධ වෙලා ඉන්න සමහර නිලධාරීන් මීට කලින් මේ පළවෙනි විමර්ශනයට සම්බන්ධ වෙලා ඉන්න අය. අපි විතරක් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව පිළිගන්නවා විමර්ශකයෝ හරි කියලා. ඒකට හේතුව මොකද? මූලික විමර්ශන පටන් ගත්තේ 2019 අප්‍රේල් මාසෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව හිටියේ රවි සෙනවිරත්න කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට සුදත් නාගහමුල්ල මහත්මයා හිටියා. අධ්‍යක්ෂවරයා විදිහට ශානි අබේසේකර හිටියා. එතකොට ශානි අබේසේකර මහත්මයාගේ අධීක්ෂණයෙන් විමර්ශනය කරන්න කීප දෙනෙක් පත් කළා. ශැංග්‍රීලා හෝටලයේ පිපිරීම ගැන විමර්ශනය කළේ පොලිස් අධිකාරිය පී යම්පාවිල, මීගමුව කටුකාපිට දේවස්ථානයේ පිපිරීම ගැන විමර්ශනය කළේ පොලිස් අධිකාරී ජයසිංහ, සිනමන් ග්‍රෑන්ඩ් පිපිරීම ගැන විමර්ශනය කළේ පොලිස් අධිකාරී නුවන්නසංග, කිංස්බරි හෝටලයේ පිපිරීම ගැන විමර්ශනය කළේ සහකාර පොලිස් අධිකාරී කලනසිරි, කොච්චිකඩේ පිපිරීම ගැන කළේ සහකාර පොලිස් අධිකාරී තිසේරා, මඩකලපුව සියොන් දේවස්ථානයේ පිපිරීම ගැන කළේ සහකාර පොලිස් අධිකාරී සිරිවර්ධන, මහවිල උද්‍යානයේ පිපිරීම ගැන කළේ ලොකු හෙට්ටි කියන සහකාර පොලිස් අධිකාරීවරයා එවකට ට්‍රොපිකල් ලින් එක විතරක් පොලිස්පතිවරයා බාර දීලා තිබ්බා TID එකට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන වලට අදාළව මූලිකව අත්අඩංගුවට ගත්තා 23 දෙනෙක්. 23 දෙනෙක් අත්අඩංගුවට අරගෙන මේ 23 දෙනා සම්බන්ධයෙන් 2019 ජූලි 9 වෙනිදා වෙද්දී විශේෂ වාර්තාවක් ශානි අබේසේකර නීතිපතිට යවනවා. ඒ 23 දෙනාගෙන් අති බහුතරයක් අද වෙනකොට අර මම කිව්ව 25 නඩුවේ චූදිතය විදිහට ඉන්නවා සහ සමහරුන්ට නඩු 2-3 වැටලා තියෙනවා. එතකොට 2020 21 22 කාලෙදී නීතිපතිවරයා පවා නඩු දාලා තියෙන්නේ මේ මුල් විමර්ශන මත පදනම් වෙලා. අලුත් විමර්ශන මත පදනම් වෙලා දාලා තියෙන්නේ නඩු 3යි. මොකක්ද මේ නඩු 3? හිජාස් සිස්බුල්ලා කියන නීතිඥවරයාට දාපු නඩුව, අහනෆ් ජසීම් කියන කවියට දාපු නඩුව, අහනෆ් ජසීම් දැන් නිදොස් කරන නිදහස් වෙලා, ඊළඟට බස්නාහිර පළාත් ආණ්ඩුකාර විදිහට හිටපු අචාස් සාල්ට විරුද්ධව දාපු නඩුව. එයාත් නිදොස් කරන නිදහස් වෙලා. නඩු 3යි. නඩු 41ක් මහාධිකරණවල තියෙනවා. 3යි දැම්මේ. ඔය ආණ්ඩු මාරුවෙන් පස්සේ. එතකොට අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා කලින් කරගෙන ආපු විමර්ශන ගැන. මොකද මේ විශ්වාසය තවත් වැඩි වෙනවා. Channel 4 නාලිකාවෙන් ඇවිදිලා සුරේෂ් සලේ සම්බන්ධයෙන් කියන්න කලින් සුරේෂ් සලේ කතාව කියද්දි තව කතාවක් කිව්වා පිල්ලයන් සහ සහරාන්ලා අතර උදව් ඉල්ලගත්ත සහ සහරාන්ගේ සහෝදරයා ශයිනි මාළුවි මේගොල්ලෝගේ සම්බන්ධතාව ගැන යම් ප්‍රකාශයක් කළා. 2019 මැයි මාසෙදී පාස්කු ප්‍රහාර ඉවරලා මාසයක් යද්දි තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම සාක්කි එන්නේ කට උත්තර වලින් අනාවරණය වෙන්නේ සහරාන්ලා සහ පිල්ලයන්ලා උදව් ඉල්ලන් තියෙනවා කියලා. මේවා මේ අලුත් දේවල් channel 4 වලින් පස්සේ ආපු ඒවා නෙමෙයි. එතකොට මම කතාව ඉවර කරන්නම්. බොහෝ දේවල් තියෙනවා මේ වාර්තාව කියවන්න. මේ වාර්තාවෙන් බොහෝ දේවල් දැනගන්න පුළුවන් වෙයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපේ මේ දැන් යම් බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙන මේ විමර්ශනය කඩාකප්පල් කරන්න බොහෝ පිරිසක් උත්සාහ කරනවා. අපි මේක නවත්ත ගත්තේ නැත්නම් මේ කඩාකප්පල් කරන්න යන වැඩේ නතර කරගත්තේ නැත්නම් අපේ මේ බලාපොරොත්තුව නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් වෙන්න නම් ඒකට ඔබ අප හැම සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යයි. තවදුරටත් සටන් කිරීම අවශ්‍යයි. මම අවසාන වශයෙන් ඉල්ලනවා දැන් කිව්වා වගේම විමර්ශන සහ මේක ගැන හොයා බැලීම අටක් වෙලා තියෙනවා. සාක්කි විතරක් තියෙනවා පිටු බර ගණනක. මේ කිසිම දෙයක් එළියට අවිල්ලා නැහැ. අඩුම තරමේ විමර්ශකයෝ අතරවත් ගිහිල්ලා නැහැ. අපි මේ සමහර ඒවා හොයාගෙන එක එක ඒවා කියවද්දි අපිට අහු වෙනවා පළවෙනි එකේ තියෙන එකට සම්බන්ධ කාරණාවක් දෙවෙනි කමිටුවෙත් තියෙනවා. ඊට පස්සේ එකක් අර කට උත්තර වලක් තියෙනවා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කරන දෙතුන් දෙනෙකුට විතරක් මේක කරන්න බෑ. ඒ නිසා අපි කියනවා අපි ඉල්ලනවා පළවෙනි කාරණේ තමයි මේ සියලුම වාර්තා සියලුම සාක්කිත් එක්ක එළියට දාන්න. පහුගිය ආණ්ඩු කාලේ ඒක එළියට දැම්මේ නැත්නම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා. ඉතින් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙච්ච එකක් ගැන හොයපු එක එළියට දාන්න බැරි නම් නැවතත් ජාතික ආරක්ෂාවට අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එදා සමාජයට සහරාන්ලාගේ බුද්ධි තොරතුරු එළියට දැම්ම නම් එහෙම මිනිස්සු පල්ලි වලට යන්නේ නැහැ. එදා ජාතික ආරක්ෂාව කියලා ඒක හංගන් හිටියා. දැන් ජාතික ආරක්ෂාව කියලා මේ වාර්තා හංගන් ඉන්නවා. ඉතින් අපි ඉල්ලනවා අපි බල කරනවා සමාජ හා සමීක කේන්ද්‍රය විදියට අපි ක්‍රියාකාරීන් විදියට ජනමාධ්‍යවේදීන් විදියට සිවිල් පුරවැසියෝ විදියට මේක එළියට දාන්න. ඒ වගේම තමයි
ෆාදර් රොහාන් කිව්වා වගේ මේ ඔක්කොම එක තැනක කියවන්න මේ ඔක්කොම එකට අධ්‍යයනය කරන්න මේ සාක්ෂි බලන්න මේ ලේඛන ලක්ෂ ගණනක් තියෙනවා. ලේඛන ලක්ෂ ගණනක් තියෙනවා. මේ ඔක්කොම අධ්‍යයනය කරන්න විශේෂ පූර්ණ බලයක් තියෙන කොමිෂන් සභාවක් පත් කරන්න. ඒ කොමිෂන් සභාවට හැකියාව තියෙන විමර්ශකයන්ට උපදෙස් දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම් කරන්න. ඒකට අදාළ නීති නැත්තම් නීති සංශෝධනය කරන්න. තුනෙන් දෙකක් හම්බෙලා තියෙන ඒකට. ඒ වගේම තමයි අද දවසේ ප්‍රවෘත්තිය මම හිතන්නේ මේක නෙමෙයි අද දවසේ ප්‍රවෘත්තිය මේ වෙනකොට ගල්ලංගුරු සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස්සලා තියෙනවා. ඒක හොඳයි. මොකද ඒ ඉල්ලා අස්වීමේ නිවේදනයේ තියෙනවා ජනාධිපතිවරයා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කළා. ඒකට අදාළව මේ හරියට වැඩේ වෙනවා කියලා පෙන්වන්න සාධාරණව මේක වෙනවා කියලා පෙන්වන්න තමයි ඉල්ලා අස්වෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි ඉල්ලනවා දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ඉන්න අරුණ ජයසේකර මහත්මයා තමයි මේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වෙද්දී විශේෂයෙන් ආందోලනාත්මක සයින්ද මර්ධ සිද්ධිය වෙන අවස්ථාවේදී නැගෙනහිර යුද හමුදා ආඥාපති ඔහුව පත් කළේ දින 52 ආණ්ඩු කාලේ. වවුන්තිව් සිද්ධිය වෙද්දිත් ඔහු එතන. වවුන්තිව් සිද්ධියේදී කට උත්තර දීලා තියෙනවා මේ ඒ සිද්ධිය සම්බන්ධ සමහර ඒවා ආඥාපතිවරයාත් එක්ක කතා කළා කියලාත් කට උත්තර දීලා තියෙනවා. අධිකරණ කරුණු වාර්තා කළාත් තියෙනවා. ඊළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට මාස කිහිපයකට කලින් මේ ආණ්ඩුව ආවට පස්සේ තරුණ ජයසේකර ගෙනලා දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණ කරුණු වාර්තා කළා. එදා නැගෙනහිර ආඥාපතිවරයා සයින්ද බරුදු සිද්ධිය වෙන වෙලාවෙ එතෙන්ටත් ගියා. එතකොට ඒ ආඥාපතිවරයා යටතේ තමයි දැනටත් හමුදාව තියෙන්නේ. ඔහු නියෝජ්‍ය මැති ජනාධිපතිවරයා දිඩෙට් මේකට අත් දාන්නේ නැහැ කියලා අපි හිතනවා. ඒ කියන්නේ ඔහු ජනාධිපතිනේ. එතකොට නියෝජ්‍ය ආරක්ෂක ඇමති තමයි මේ හමුදා ගැන බලන්නේ. එතකොට එදා ඔහු යටතේ හිටපු නිලධාරීන් අදත් ඔහු යටතේ ඉඳගෙන ඇවිදින් මොනවා හරි තියෙනවා නම් සාක්ෂි දෙයිද? ඒ නිසා අපි චෝදනා කරන්නේ අහු පාස්කු වලට සම්බන්ධයි කියලා. අපි කියන්නේ යුක්තිය ඉෂ්ට වෙනා වගේ මේක ඉෂ්ට වෙන බව පේන්න ඕන. ඒ නිසා ගල්ලංගුරු සිද්ධියට අදාළව ඉල්ලා අස්ුණා වගේම මේ පාස්කු ප්‍රහාරයට අදාළ යුක්තිය ඉෂ්ට කිරීමේ ක්‍රියාවලියේ කොටසක් විදිහට මේ විමර්ශන අවසන් වන තෙක් වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වාර්තාවල අපි කියලා තියෙන දේවල් ඉෂ්ට කරන්න ඕන සහ සියලු දෙනාගෙන් ඉල්ලනවා අපිට එදා වෙච්ච සිද්ධිය තවම මතකයි. ඒ වේදනාව තවම තියෙනවා. හැබැයි අපි යුක්තිය ළඟා කර ගැනීම සඳහා හැමෝම එකතු වෙමු. මේ වාර්තාව සියලු දෙනාම කියවන්න. මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒවා පෙන්වන්න. මේවා ගැන කතා කරන්න. මේවා ගැන විවාද කරන්න. මේවා ගැන සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා මගින් තමයි අපිට මේ ගැටලුව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි හෙලිදරව් කරලා නැති අපි කියලා නැති කාරණා ඔබටත් පුළුවන් හොයන්න. මේවා ගැන වැඩිදුර කියවන්න පුළුවන්. ඒවා හෙලිදරව් කරන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.